එක් දිනක් දෙදෙනෙක් ශෝකයෙන් ගමන් කරමින් සිටියා. ඔවුන් එම්මාවුස් නැමැති ගමට යන මාර්ගයේ සිටියා. ඔවුන් කතා කළේ සිදු වූ දේවල් ගැන. යේසුස් වහන්සේ මේ වෙලාවේ ඔවුන් සමග යන්න ආවා. නමුත් ඔවුන්ට එතුමා හඳුනගන්න බැරි වුණා. ඔවුන් යේසුස් වහන්සේගේ මරණයෙන් පසු සිදු වුණු දේවල් ගැන මෙසේ දුකෙන් එතුමාට පැවසුවා. අපි බලාපොරොත්තු වුණා යේසුස් වහන්සේ ඊශ්‍රායලය ගලවයි කියලා. ඒත් දැන් එතුමා නැවත නැගිටලා කියලා එයාලා කියනවා. එවිට උන්වහන්සේ ඔවුන්ට වචනය ඉතාමත් පැහැදිලි ලෙස විස්තර කරා. ඔවුන්ගේ හදවත් උණුසුම් වුණා. ඔවුන්ගේ ගෙදරට ළඟා වුණා. යේසුස් වහන්සේත් ඔවුන් සමගම ගියා. එතුමා රොටි බෙදන්න රොටි කඩන්න පටන් ගත්තා. ඔවුන් එතුමාව එවලේ අඳුරගත්තා. ඒ මොහොතේම යේසුස් වහන්සේ ඔවුන්ගේ ඇස් ඉදිරියෙන් අතුරුදහන් වුණා. ඉතින් මේ අලංකාර කතාවෙන් අද අපි ඉගෙන ගන්නේ යේසුස් වහන්සේ අප සමග අපිට නොපෙනුණත් අපිට නොදැනුණා සමහර විට අපිට නොඇසුණා උන්වහන්සේ අපිත් සමග හැම වෙලාවෙම ඉන්නවා. ඉතින් මේ වගේ ලස්සන කතාවක් අරගෙන ඔබත් සමග යාළුත් හමු වෙමු. ඔබට යේසු පීඨයි.